අයිබෝන් හැමෝටම අ, අපි මේ කොටසින් කතා කරමු අකුරු ඡේද හැඩසැවීම ගැන. එමන් නැත්නම් ෆෝමැටින්ග්ස් ගැන. හරි. මොකද්ද මේ ෆෝමැටින්ග්ස් කරනවා කියලා කියන්නේ? ෆෝමැටින්ග්ස් කරනවා කියලා කියන්නේ අ, ඇත්තටම අපේ ලේඛනය ලස්සන කරන එකට. හරි. දැන් අපේ ලේඛනය නිකන් අකුරු තිබ්බොත් අකුරු ටික මේ ෆෝමැටින්ග්ස් කරන්න නැතුව තිබුණොත් එහෙම එච්චර ලස්සන නැහැ. හරි ෆෝමැටින්ග්ස් කරනවා කියන්නේ අර අකුරු සමහර ඉස්මතු කරන්න ඕන අකුරු තද පැහැ ගන්න එක. ඊට පස්සේ ඇල කරන්න ඕන අකුරු ඇල කරන එක. හරිද ඊට පස්සේ පාට වෙනස් කරන එක. අකුරු වර්ග වෙනස් කරන එක. අන්න මේ වගේ දේවල් තමයි මේ ෆෝමැටින්ග්ස් කියන එකට අදාළ වෙන්නේ. හරිද? ඉතින් මේ ෆෝමැටින්ග්ස් කිරීමෙන් ලිපියකට ඒ වගේම ලේඛනයකට පැහැදිලි සහ සිත් ගන්නාසුළු නිමාවක් ලැබෙනවා. ඉතින් ෆෝමැටින්ග්ස් කරන්නේ නැතුව ලේඛනයක් හැදුවොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා අපි බලමු කොහොමද ලේඛනයක ෆෝමැටින්ග්ස් කරන්නේ කියලා. හරි. එහෙනම් මම යනවා Word app එකට. හරි. ෆෝමැටින්ග්ස් ගැන කතා කරනකොට මේ හෝම් ටැබ් එකේ මේ හෝම් ටැබ් එකේ මෙතන තියෙන ටූල්ස් බොහොමයක් ෆෝමැටින්ග්ස් වලට අදාළ ටූල්ස්. හරි. එතකොට මේ හෝම් ටැබ් එකේ තමයි ඇත්තටම ෆෝමැටින්ග්ස් වලට අදාළ ටූල් ටික තියෙන්නේ. හරි. ඉතින් අපි මීට කලින් වීඩියෝ එකකත් කතා කරානේ මේ හෝම් එකේ ටූල්ස් ටික ගැන. ඒක නිසා දැන් අපිට මේ ලේසි මේක ඉගෙන ගන්න. ලොකුවට අපි මේක ලොකුවට මේක ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. කලින් කරලා තියෙන නිසා දැන් සරලයි. හරි. එහෙනම් අපි බලමු ෆෝමැටින්ග්ස් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ෆෝමැටිං කරන එක ඕනනම් ඔයාට ටයිප් කරන්න කලින් කරන්න පුළුවන් නැත්නම් ටයිප් කරලා පස්සේ කරන්නත් පුළුවන්. හරි. ටයිප් කරන්න කලින් කරන්න පුළුවන් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ටයිප් කරන්න කලින් පුළුවන් කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් හිතන්නකෝ ඔයාට මාතෘකාවක් ඕන. ඒ මාතෘකාව බෝල්ඩ් වෙලා තියෙන්න ඕන. ෆොන්ට් සයිස් එක 16 තියෙන්න ඕන. අන්න එහෙම කියලා හිතන්නකෝ. එතකොට ඔයාට කලින්ම මේ ෆෝමැටින්ග්ස් ටික ඉනේබල් කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්ද ගිහිල්ලා ඔයා මොකද කරන්නේ? සයිස් එක දාගන්නවා 16ට. හරි. ඊට පස්සේ මෙතන බෝල්ට් කියන එක ඉනේබල් කරනවා. මතක තියාගන්න මේ ෆෝමැටින්ග්ස් ගත්තාම ෆෝමැටින්ග්ස් එකකට වඩා ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? එකම ෆෝමැටින් එකක් නෙවෙයි ෆෝමැටින්ග්ස් දෙක තුනක් වුණත් එකපාර ඇප්ලයි කරන්න පුළුවන්. හරි. දැන් බලන්න ෆෝමැටින්ග්ස් ටික ඇප්ලයි කරගත්තා. දැන් තියෙන්නේ ඔයාලට ටයිප් කරන්න. හරි. මේ බලන්න. What is a computer? හරි. ඉතින් බලන්න මේ ෆෝමැටින්ග්ස් ටික ඇප්ලයි වුණා. හරි. ඉතින් අන්න ඒ විදිහට ටයිප් කරන්න කලින්ම ෆෝමැටින් ටික ඉනේබල් කරලා ඉන්න පුළුවන්. හරි. හැබැයි ඊට පස්සේ හොඳ මම එන්ටර් කරනවා. දැන් ඊළඟට එන්න ඕන එක ඊළඟට එන්න ඕන ඡේදෙනේ. ඡේදේ බෝල්ඩ් වෙන්න ඕනේ නැහැනේ නේද? හැබැයි දැන් බලන්න ඕක ටයිප් කරොත් ඔයා කම්පියුටර් is මේ බලන්න දැන් එන්ටර් කරාට අර ෆෝමැටින්ග්ස් වලින් තමයි දැන් මේක ටයිප් වෙන්නේ. අන්න ඒක නිසා මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙතනදී. ඔයා දැන් මේ ටයිප් කරන්න කලින් ෆෝමැටින් ඉනේබල් කරනවා නම් හරිද? ඊළඟ ටෙක්ස්ට් එකට යන්න කලින් මේ ඉනේබල් කරපු ෆෝමැටින්ග්ස් ටික ආපහු ඩිඇක්ටිවේට් කරන්න ඕනේ. කොහොමද? දැන් ඔයාට ඕන ෆොන්ට් සයිස් එක 14 කියලා කියනකොට ඔයා මෙතනින් 14 හරි දාගන්න වෙනවා. හරි? මේ බෝල්ඩ් එක අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඒක උඩම ක්ලික් කරන්න තමයි තියෙන්නේ. හරි. අන්න එහෙම. හරිද? ඔන්න දැන් හරි. මේ බලන්න. අන්න එහෙම. එහෙනම් ඔන්න ෆෝමැටින්ග්ස් ඇප්ලයි කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මොකද්ද? ටයිප් කරන්න කලින් ඇප්ලයි කරනවා. හැබැයි ඊළඟ මේ ටෙක්ස්ට් එකට යන්න කලින් ඔයා ෆෝමැටින්ග්ස් ටික මේ ඒ ඇප්ලයි කරපු ඒවා ටික ඩිඇක්ටිවේට් කරලා ඉන්න ඕන. හරි. ඔන්න එහෙනම් ෆෝමැටින්ග්ස් කරන්න පුළුවන් එක ක්‍රමය. අනිත් ක්‍රමය තමයි ළමයි ඉස්සල්ලාම ඔයා මොකුත් ෆෝමැටින් එකක් කරන්න යන්නේ නැහැ. මොකුත් ෆෝමැටින් එකක් කරන්න යන්නේ නැහැ. නිකන් ටයිප් කරගෙන යනවා. හරි. මෙන්න මේ විදිහට ඔන්න ඔහොම නිකන් ටයිප් කරගෙන යනවා. හරි.
ඔන්න ඔහම නිකන් ටයිප් කරගෙන යනවා. ඔයා ඒ කියන්නේ කලින් ෆෝමැටින්ග්ස් කරන්න යන්නේ නැහැ. නිකන් ටයිප් කරගෙන යනවා. පස්සේ ඔයාලට පුළුවන් ෆෝමැටින්ග්ස් ටික කරන්න. හරි? පස්සේ ෆෝමැටින්ග්ස් ටික කරන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද කරන්නේ? දැන් මට මේ what is a computer කියන මේ ටොපික් එක මොකද්ද වෙන්න ඕන? බෝල්ඩ් කරන්න ඕන. ෆොන්ට් සයිස් එක 16 වෙන්න ඕන. එතකොට ඔයාලට පුළුවන් ළමයි මේක සිලෙක්ට් කරගන්න ඕන ඉස්සලා. මේක තෝරගන්න ඕන. අන්න එහෙනම් මේ ක්‍රමේදී ඔයාලට තෝරා ගැනීම කියන දේ වැදගත් වෙනවා. එහෙනම් ඔයා මේක තෝරගන්න ඕන වෙනවා. මෙන්න මෙහෙම තෝරගන්න පුළුවන්. මෙතනදී මම කරේ මෙහෙම ක්ලික් කරලා ඔන්න ඔහම දකුණු පැත්තට ඔහම ඇදගෙන ගියා. හරි? තෝරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ෆොන්ට් සයිස් එක 16 දාගන්න බෝල්ඩ් කරන්න. හරි? හරි. අන්න එහෙනම් මේ ක්‍රමයට ෆෝමැටික්ස් කරනවා නම් මොකද ගන්න ඕන? ඒ මොන හරි ෆෝමැටික්ස් කරන්න ඕන දේවල් තෝරගෙන ඉන්න ඕන. තෝරන්න ඕන. හරි? හරි. එහෙනම් මෙතනදී ඔයා තෝරා ගැනීම කියන දේ ගැන ඉගෙන ගන්න ඕන. එහෙනම් තෝරා ගැනීමක් කරන්නේ කොහොමද? ඉතින් දැන් ෆෝමැටික්ස් ඇප්ලයි කරනකොට ඔයාට අර කලින් කියපු ක්‍රම දෙකම කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ටයිප් කරන්න කලින් ෆෝමැටික්ස් ඇප්ලයි කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. නැත්නම් ටයිප් කරාට පස්සේ ඇප්ලයි කරන්න පුළුවන් නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දෙකෙන් කැමති එකක් තමයි පහසු විදියක් තෝරගන්න පුළුවන්. මම නම් ටයිප් කරද්දී ওই දෙක විදිහටම කරනවා. ඉතින් මම සමහර ඒවා කලින් කරනවා. ඊට පස්සේ සමහර ඒවා පස්සේ කරනවා. හරි? හරි. කොහොම හරි අර කතා කරපු දෙවෙනි ක්‍රමය ගැන කියනකොට එතනදී ඔයා තෝරා ගැනීම කියන දේ නැත්නම් සිලෙක්ට් කිරීම කියන දේ දැනගන්න ඕන නේද? හරි. එහෙනම් කොහොමද සිලෙක්ට් කිරීම කරන්නේ? සිලෙක්ට් කිරීම කරන්න කොහොමද කියලා කිව්වොත් සිලෙක්ට් කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. හරි. මේ තියෙන මේ ටික අපි බලමු මේ ටික. තනි අකුරක් හෝ කීපයක්. තනි අකුරක් හෝ අකුරු කීපයක් සිලෙක්ට් කරන්නේ කොහොමද? ඒක අර මං ඉස්සෙල්ලා කරපු විදිහට මූස් එකේ ක්ලික් කරගෙන ඇදගෙන යන්න තියෙන්නේ. තනි අකුරක් හරි අකුරු කීපයක් හරි ඕනනම් මොකද කරන්න ඕන? ක්ලික් අවශ්‍ය තැන ක්ලික් කරලා ඔන්න ඔහම ඇදගෙන යන්න තියෙන මවුස් එක ඔන්න ඔහම. එතකොට ඒ අකුර හරි අකුරු කීපේ හරි මොකද වෙන්නේ? සිලෙක්ට් වෙනවා. හරි? තනි අකුරක් හරි අකුරු කීපයක් හරි සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. අනිත් එක මොකද්ද? අනිත් එක වචන කීපයක් සිලෙක්ට් කිරීම. ඒකත් අර වගේමයි ළමයි. ආරම්භක වචනේ ඉඳලා අවසාන වචනයට ක්ලික් කරගෙන ඇදගෙන යන්න තමයි තියෙන්නේ. මේ බලන්න. ඔන්න මෙතන ඉඳලා මේ වචන තුන කියලා හිතන්න ඕනේ. ක්ලික් කරා ඇදගෙන ගියා. හරි. එහෙනම් ඒ ක්ලික් කරලා ඇදගෙන යන එක. අර ඒ දෙකටම ඒක. ඊට පස්සේ වාක්‍යයක් සිලෙක්ට් කරන්නේ කොහොමද? හරි. වාක්‍යයක් සිලෙක්ට් කරන්න. වාක්‍යයේ පළමු වන වචනය මත ක්ලික් කර අවසාන වචනයට එක් අදින්න. හරි. වාක්‍යයක් සිලෙක්ට් කරන්න වෙන්නේ අපිට අර විදියටමයි. ළමයි මම මෙතෙන්ට මේ ඔක්කොටම කලින් පොඩි ඡේදයක් අරගෙන ඉන්නම්. මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා කොහොමද මේ වර්ඩ් වල නිකන් අහඹුලෙස ඡේදයක් ගන්න කියලා. හරි. කොහොමද? කමාන්ඩ් එකක් තියෙනවා rand කියලා. සමානයි rand වරහන් ඇතුලේ මට ඡේද දෙකක් ඕනේ. ඒක නිසා මම ඡේද දෙකයි කියලා දෙනවා. ඊට පස්සේ කමාවක්. ඊට පස්සේ දාන්න ඕනේ එක ඡේදයක පේලි කීයක් ඕනේ. මම පේලි 4ක් දෙනවා. එතකොට ඡේද දෙකයි එක ඡේදයක පේලි 4ක් එනවා. හරි. ඔන්න මම වහලා එන්ටර් කරනවා. ඔන්න ඡේද දෙකක් ආවා. දැන් අපි බලමු. හරි. මොකද්ද දැන් මේ ඊළඟ එක වාක්‍යයක් සිලෙක්ට් කරන්න කොහොමද කියලා. වාක්‍ය ආරම්භක තැන ඉඳලා අවසාන තැනට අදින්න තමයි එතනදිත් වෙන්නේ. අර එකම ක්‍රමයේ මේ ටිකේ ගියේ නේද? හරි. මෙන්න ඉතින් ඔන්න ඔහම ක්ලික් කරලා ඔන්න ඔහම මැදගෙන ගිහලා ඔන්න ඔතනින් අතරින් ඔන්න. එහෙනම් අර තනි වචනයක් සිලෙක්ට් කරේත් ක්ලික් කරලා ඩ්‍රැග් කරලා අකුරු කීපයකුත් එහෙමයි. වචන කීපයක් වුණත් ක්ලික් කරලා ඩ්‍රැග් කරපු එක කරේ. වාක්‍යයක් සිලෙක්ට් කරන්න උනොත් ක්ලික් කරලා ඩ්‍රැග් කරපු එක තමයි කරේ. හරි. එහෙනම් එකම ක්‍රමය. ඊට පස්සේ අපි බලමු පේලියක් සිලෙක්ට් කිරීම. පේලියක් සිලෙක්ට් කිරීමට ඔයාට අර කලින් කියපු ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? අර කලින් කියපු ක්‍රමේ ළමයි ඔයාට ඕන එකක් සිලෙක්ට් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන යන එක. හරි පේලියක් සිලෙක්ට් කරන්න තව පොඩි විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. පේලියක් කියලා කියන්නේ මේ අපිට මේ පේන්න තියෙන එක පේලියක්. මේ බලන්න පේලි 1යි 2යි 3යි 4යි. අනේ මේ පේලියක් කියන්නේ ඕනම පේන්න තියෙන එක පේලියකට. පේලියක් සිලෙක්ට් කරන්න එක ක්‍රමයක් තියෙනවා. මේ මවුස් එක ඔයාට අරගෙන යන්න පුළුවන්. මේ එක පේලියක වම් පැත්තට ඔන්නම අරන් යන මවුස් එක. ඔන්නම අරන් යන්න. මවුස් එක ඔන්නම පේලියක වම් පැත්තට අරන් යනවා. අරන් ගිහපුවාම මේ බලන්න අර
දැන් මේ අරන් යනකොට කර්ස් එක වෙනස් වෙනවා ඊතලයක් වගේ. ඒ වෙනස් වුණාම මෙන්න මෙහෙම ක්ලික් කරන්න තියෙනවා. එතකොට පේලියම සිලෙක්ට් වෙනවා. මම ආයෙත් කියන්නම්. කොහොමද පේලියක් සිලෙක්ට් කරන්නේ? මේ මවුස් එක අරගෙන යනවා පේලියේ වම් පැත්තට. ඔන්න මෙහාට අරගෙන යනවා. අරන් යනකොට ඊතලේ මේ කර්ස් එක ඊතලයක් හැටියට වෙනස් වුණාම ක්ලික් කරනවා. එතකොට පේලියක් සිලෙක්ට් වෙනවා. හරි? දැන් මේ පේලිය සිලෙක්ට් කරන්න ඕන නම් මොකද ගන්නේ? මේ පේලිය වම් පැත්තට කර්ස් එක අරන් යනවා. හරි. මවුස් එක දැන් ඊතලයක් වගේ වෙනස් වුණා නම් සුදු පාට ඊතලයක් වගේ. අන්න ක්ලික් කරන්න. එතකොට සිලෙක්ට් වෙනවා ඔන්න. ඔන්න අපිට පේලි සිලෙක්ට් කරන්න පුළුවන්. පේලි වම් පැත්තට කර්ස් එක අරන් ගිහිල්ලා නේ සුදු පාට ඊතලයකට වෙනස් වුණාම ක්ලික් කරන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අනිත් එකක් බලමු. ඡේදයක් සිලෙක්ට් කරන්නේ කොහොමද? අර ඇදගෙන යන එකෙන් කරන්න පුළුවන් ඡේදයක් සිලෙක්ට් කරන එක. නැත්නම් ඡේදය මත තුන් පාරක් සිලෙක්ට් කිරීම. ක්ලික් කිරීමෙන්. මේ බලන්න. මේ ඡේදය සිලෙක්ට් කරන්න ඕන නම් මේ ඡේදය උඩ තුන් පාරක් ක්ලික් කරන්න ඕන බලන්න. 1යි 2යි 3යි. තුන් පාරක් ක්ලික් කරනවා ඒක උඩ. මේක ඕන 1යි 2යි 3යි. ඔන්න. හරි. හරි. ඊට පස්සේ අනිත් එක ලේඛනයක් සිලෙක්ට් කරන්නේ කොහොමද? එන සම්පූර්ණ ලේඛනයම. සම්පූර්ණ ලේඛනයම සිලෙක්ට් කරන්න ළමයි ෂෝට්කට් ටිකක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. මොකද්ද? Control A. විභාගෙට නිතර වගේ ඇහෙනවා. හරි. Control A හරහා පුළුවන් අපිට මුළු ලේඛනයම සිලෙක්ට් කරන්න. මෙන්න බලන්න. මම ප්‍රෙස් කරනවා Control A. Control බටන් එකත් එක්ක A. මුළු ලේඛනයේ තියෙන හැමදේම සිලෙක්ට් වෙනවා. හරි. ඊට පස්සේ තව එක ක්‍රමයක් තියෙනවා. සුදු පැහැති දකුණු දිශාගත ඊතලයක් පෙනෙන තෙක් පේලිය ඉදිරියට මූසික රැගෙන යන්න ඒ දුරට තෙවරක් ක්ලික් කරන්න. අර අපි පේලියක් ක්ලික් කරපු විදිය තිබ්බේ. පේලියක් ක්ලික් කරේ අර පේලිය වම් පැත්තට කර්සර් එක අරන් ගිහිල්ලානේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ අර පේලියක් ක්ලික් කරන්න අරන් යනවා වගේම කර්සර් එක. දැන් මෙතෙන් ගියාට පස්සේ සුදු පාට ඊතලයක් පේනකොට තුන් පාරක් ක්ලික් කරනවා මේ. 1යි 2යි 3යි. ඔන්න. මේ ඕන පේලියක වම් පැත්තට ගියපුවම ඔයාලට මේ ඊතලේ පේනවා. දැන් තුන් පාරක් ක්ලික් කරන්න තමයි තියෙන්නේ. 1යි 2යි 3යි. ඔන්න. හරි. අන්න ඒ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. එහෙනම් ඒවා තමයි සිලෙක්ට් කරන ක්‍රම. ඉතින් අර ෆෝමැටින්ග්ස් මේ ටයිප් කරලා ඉවර වෙලා ඇප්ලයි කරන්න ඕන නම් නේද? මෙන්න මේ විදිහට ඔයාට සිද්ධ වෙනවා මේ සිලෙක්ට් කරගෙන ඉන්නනේ. සිලෙක්ට් කරාට පස්සේ තමයි මේ ෆෝමැටින්ග්ස් ඇප්ලයි කරන්න වෙන්නේ. හරි. එහෙනම් මම හිතනවා ඒ ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. ඔන්න ඊළඟ කොටසෙන් කරන්න තියෙන ටෙක්ස්ට් ෆෝමැටිං. අකුරු හැඩසැවීම. හරි. මේ ටික නම් අපි දැනටමත් අර කලින් කොටස්වලදී කතා කරලා තියෙන්නේ. අපි කමන්නේ ආයෙත් බලමු. හරි. අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීම. හරි. මේ ඔක්කොම මේ ෆෝමැටින්ග්ස් තියෙන්නේ මොකද? හෝම් එකේ තියෙන්නේ. හෝම් එකේ ෆොන්ට් ගෲප් එකේ තමයි ගොඩක් ඒවා තියෙන්නේ. හරි. හෝම් එකේ ෆොන්ට් ගෲප් එකේ තමයි තියෙන්නේ මේ ෆෝමැටින්ග්ස්. මේ අකුරු හැඩසැවීමට අදාළව තියෙන්නේ හෝම් එකේ ෆොන්ට් ගෲප් එකේ. ඉතින් අර හෝම් ෆොන්ට් ගෲප් එකේ අයිකන්ස් තියෙනවා නේද? ඒ අයිකන්ස් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ෆෝමැටින්ග්ස් කරගන්න. නැත්නම් ෆොන්ට් ගෲප් එකේ ඩයලොග් බොක්ස් එක විවෘත කරගන්න පුළුවන්. අර දැන් මෙතන මෙන්න මේ හෝම් එකේ ෆොන්ට් ගෲප් එකේ ටූල් ටික තියෙනවා ටෙක්ස්ට් ෆෝමැටිං වලට. දැන් මේ ඩයලොග් බොක්ස් එක තියෙනවානේ. ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන්නේ කොහොමද? මේ දකුණු පැත්තේ පහළ මේ ඊතලයට යන්න ඕනේ. එතකොට ඩයලොග් බොක්ස් එක හරහා අපිට ඒක හරහාත් ෆෝමැටිං කරගන්න පුළුවන්. එතකොට මෙතන ටූල්ස් ටික නෙවෙයි පෙන්වන්නේ නිකන් මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් හැටියට පෙන්වන්නේ. මේක හරහාත් පුළුවන් ෆෝමැටිං කරන්න ඩයලොග් බොක්ස් එක හරහා. නැත්තම් මේ ටූල්ස් ටික පාවිච්චි කළත් පුළුවන්. හරි. සාමාන්‍යයෙන් ඉතින් මේ ටූල්ස් ටික පාවිච්චි කරලා කරගත්තාම ඇති අපිට ෆෝමැටින්ග්ස්. හරි. එහෙනම් අපි බලමු මොනවද මේ ෆෝමැටින්ග්ස් ටිකක් අපි බලමු. ෆොන්ට් සයිස් එක හදන්නේ කොහොමද? කොහොමද ෆොන්ට් සයිස් එක හදන්නේ? මෙන්න මෙහෙම අවශ්‍ය දේ සිලෙක්ට් කරා අපි ෆොන්ට් සයිස් එක මෙන්න මෙතනින් දාගන්න පුළුවන් නේද? ඔයාලට කැමති ගානක් දාගන්න පුළුවන්. ආයේ මේ මෙතන මේ දෙකෙනුත් පුළුවන් ෆොන්ට් සයිස් එක හදන්න නේද? මේ ලොකු A අකුරෙන් මොකද වෙන්නේ? ෆොන්ට් සයිස් එක අර ඉන්ක්‍රීස් වෙනවා. දෙකෙන් දෙකට ඉන්ක්‍රීස් වෙනවා ෆොන්ට් සයිස් එක. දෙකෙන් දෙකටත් නෙවෙයි. අර මෙතන අර දීලා තියෙන සයිසස් ටිකක් තියෙනවනේ. අන්න එක එක සයිස් එක අපිට ගන්න පුළුවන් නේ. ටිකෙන් ටික සයිස් එක ඉන්ක්‍රීස් වෙනවා. අන්න ඒක තමයි වචනේ. කොහොමද? ටිකෙන් ටික සයිස් එක ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. මෙන්න මේ ලොකු A අකුරේ මේකේ. ටිකෙන් ටික සයිස් එක ඩිස්ක්‍රීස් කරන්න පුළුවන්.
හරි. එහෙනම් ෆොන්ට් සයිස් එක මෙතනින් හදා ගන්න පුළුවන්. එතන අවශ්‍ය සයිස් එකක් තෝරලා නැත්තම් මේ ලොකු ඒ අකුරෙන් ෆොන්ට් සයිස් එක ටිකෙන් ටික ලොකු වෙනවා. පොඩි ඒ අකුරෙන් ෆොන්ට් සයිස් එක ටිකෙන් ටික පොඩි වෙනවා. මේක මොකද්ද? ඉන්ක්‍රීස් ෆොන්ට් සයිස්. මේක මොකද්ද? ඩිස්ක්‍රීස් ෆොන්ට් සයිස්. හරි. මේකේ ෆොන්ට් සයිස් එක අපිට මෙතන මේ තෝරන්න පුළුවන්. නැත්තම් මෙන්න මෙතන මේ ටයිප් කරන්න පුළුවන්. මෙන්න මේ තියෙන සයිස් එක කපලා දාලා ඔයාලට කැමති සයිස් එකක් ඔන්නම ටයිප් කරන්න පුළුවන් ඈ. 70 වගේ එකක්. දැන් 70 කියන සයිස් එක තෝරන්න බැහැනේ. ඔයාලට ඕන නම් ඒක ගන්නත් පුළුවන් ඈ. හරි. අන්න එහෙම ටයිප් කරලා ගන්න පුළුවන් ඔයාලට කැමති සයිස් එක. මම ආයෙත් මේක දානවා 18ට වගේ. හරි. එහෙනම් ෆොන්ට් සයිස් එක එහෙනම් ඊට පස්සේ තව එකක් මේ ෆොන්ට් ස්ටයිල් එක. අකුරු වල හැඩය. ෆොන්ට් ස්ටයිල් මෙන්න මේ දෙන ස්ටයිල්ස් කියලා જાතිය. මෙන්න මේ ස්ටයිල් එකක් දාගන්න පුළුවන්. එතනත් අර එක එක ස්ටයිල්ස් තියෙනවා මේ. මේ බලන්න. ඒ එක එක ස්ටයිල්ස් එකට අනුව අර අකුරු වල අකුරු වෙනස්. හරි. මේ මෙතන ගිහම තව ඒවා බලා ගන්න පුළුවන් මේ බලන්න. හරි. ඔන්නෝම අර එක එක ස්ටයිල්ස් හරි. නෝමල් කියන එකට මම ආපහු දානවා. හරි. හරි. දැන් මේක ආයේ බ්ලැක් නෝමල් ගන්නට ඒක නෝමල් වැටුන්නේ නැහැ නේද? ඔව් මේක ඕන මෙතන සිලෙක්ට් කළා මේ clear all formattings දෙන්න පුළුවන්. ඔව්. මේ මෙතන clear all formattings දුන්නා මොකද වෙන්නේ? formattings ටික ඔක්කොම අයින් වෙනවා. අර දාලා තිබ්බ ස්ටයිල් එක අයින් වුණේ නැහැ. ඒක නිසා මම clear all formattings දුන්නා. එතකොට මොකද උනේ මේ ඔක්කොම formattings ටික clear වුණා. හරි. බෝල්ඩ් කිරීම ඉටලික් කිරීම බෝල්ඩ් කරන්නේ කොහමද? මේ තියෙන මෙතන බෝල්ඩ් ඉටලික් මෙන්න I. හරි. අපි කලින් වීඩියෝ එකේදී මේක කතා කරලා තියෙන නිසා මම ලොකුවට මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් බලන්න. මට මතක හැටියට තුන්වෙනි වීඩියෝ එකේ තමයි අපි මේවා කතා කරේ. හරි. ඊට පස්සේ අන්ඩර්ලයින් කරන්න පුළුවන්. ෆොන්ට් වර්ගය වෙනස් කරන්න පුළුවන්. අන්ඩර්ලයින් කරන්නේ කොහොමද? මෙන්න සිලෙක්ට් කරා අන්ඩර්ලයින්. ෆොන්ට් වර්ගය වෙනස් කරන්නේ කොහොමද? මෙන්න මෙතන උඩ. මෙන්න මේකේ. ෆොන්ට් කියන තැනින්. මෙතන ෆොන්ට් වර්ගය ගත්තොත් එහෙම අර විවිධ භාෂාවල අකුරු ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ නැත්තම් එකම භාෂාවේ වෙනත් ලස්සන ලස්සන අකුරු ගන්න පුළුවන්. හරි. අන්න එහෙම තෝරන්න පුළුවන්. ඊට අකුරු වල වර්ණය වෙනස් කරන්න පුළුවන්. මේකේ තියෙන බ්ලැක් කලර් නේ මෙතන. මෙන්න මෙතනින්. හරි. කලර් එක දාගන්න පුළුවන්. ඔන්න ඔහොම. හරි. එහෙනම් මේවා තමයි ටෙක්ස්ට් ෆෝමැටිං. ඉතින් කලින් වීඩියෝ එකේදී කතා කරන නිසා මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. තව දෙයක් මම ඔයාලට මෙතනදී මතක් කරන්නම් අර ෆෝමැට් පේන්ට් ගැන අපි පොඩ්ඩක් මතක් කරමු. ෆෝමැට් පේන්ට්. ෆෝමැට් පේන්ට් කියන එකෙන් වෙන්නේ ළමයි මම කලින් වීඩියෝ එකේදී මේක කතා කරා. මේක පේපර්ස් වලට ඇවිල්ලා තියෙනවා. කීප සැරයක් මට මතකයි. ඒක නිසා මේක මතක තියාගන්න. ෆෝමැට් පේන්ට් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒකේ ටූල් එක වෙන්නේ නිකන් මේ පින්සලක් වගේ එකක්. හරි. බ්‍රෂ් එකක් වගේ. ෆෝමැට් පේන්ට් එකෙන් වෙන්නේ ළමයි අර අපිට මොකක් හරි මේ එක ටෙක්ස්ට් එකකට දාලා තියෙන ෆෝමැටින්ග්ස් ටිකක් හරි මේ තවත් ෆෝමැට් මේ තවත් ටෙක්ස්ට් එකකට කොපි කරගන්න පුළුවන්. දැන් උදාහරණයකට දැන් මම මෙන්න මේ what is a computer කියන එකට ෆෝමැටින්ග්ස් ටිකක් ඇප්ලයි කරලා තියෙනවානේ. අන්නේ ෆෝමැටින්ග්ස් ටික තවත් ටෙක්ස්ට් එකකට කොපි කරගන්න පුළුවන්. හරි. දැන් උදාහරණයකට මේකට දාලා තියෙන ෆෝමැටින්ග්ස් ටිකම මට හිතන්නකෝ මෙන්න මේකට දාගන්න ඕන කියලා. මේකට දාලා තියෙන ෆෝමැටින්ග්ස් ටික මේකට දාගන්න ඕන. ඒක කරන්නේ මෙන්න මෙහෙම සිලෙක්ට් කරලා ෆෝමැට් පේන්ටර් කියන උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට කරන්න දෙන්නේ මෙන්න මේක උඩ මේ ක්ලික් කරලා ඩ්‍රැග් කරන එක. එතකොට මොකද වෙන්නේ? අරගේ ෆෝමැටින්ග්ස් ටික මේකට කොපි වෙනවා. අන්න එහෙම එකක් තමයි ෆෝමැට් පේන්ට් වලින් වෙන්නේ. හරි. එහෙනම් ඒකත් මාක් කරගන්න. හරි. එහෙනම් ටෙක්ස්ට් ෆෝමැටින් ගැන ඒ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේක ගැන අපි සවිස්තරව කතා කරා. මේ කලින් අර හෝම් ගෲප් එකේ අයිකන්ස් අඳුර ගන්නකොට මේක ගැන කතා
කරා. හරි. ඉතින් ඒ ටික තමයි එහෙනම් ටෙක්ස්ට් ෆෝමැටිං ගැන කියන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔන්න මෙතන ඇක්ටිවිටි එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලා කරලා ප්‍රැක්ටිස් කරන්න ඒක ඔයාලට හොඳයි. හරි. මමත් මේක කරන්නම් කුටක් ගාලා. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. අ, හරි. මොකද්ද කියන්නේ බලන්න. හරි. වදන් සැකසුම් මුදුකාංගයේ විවෘත කරගෙන පාත ක්‍රියාකාරකම කරන්න. හරි. අපි ඕපන් කරගමු white word. හරි ගත්තා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? පිටුව මේ විදිහට හදාගන්නලු. පිටුවේ size එක A4. හරි. blank document එකක් ගන්නවා. පිටුවේ size එක A4 දාගන්න. හරි. කොහෙටද යන්න ඕන? පිටුවේ size එක හදාගන්න. layout. layout එකේ size එක දාගන්න A4 වලට. හරි. ඔන්න දාගත්තා. ඊට පස්සේ දිශානතිය තිරස්. තිරස් ඒ කියන්නේ අර ලෑන්ඩ්ස්කේප්. හරි. දිශානතිය නැත්නම් ඕරියන්ටේෂන් ලෑන්ඩ්ස්කේප්. තිරස් කියන්නේ මෙන්න මේ කොලේ දිග අතට. ඔන්න ඔහොම. මේ බලන්න. මේක තමයි තිරස් කියන්නේ නැත්නම් ලෑන්ඩ්ස්කේප්. හරි ලෑන්ඩ්ස්කේප් දාගත්තා. ඊට පස්සේ පිටු සීමා මාජින්ස් වමෙන් දකුණෙන් අඟල් 2යි උඩින් යටින් 1.5යි. අපි දාගෙන බලමු. වමෙන් දකුණෙන් 2යි උඩින් යටින් 1.5යි. හරි මාජින් කස්ටම් මාජින් යන්න ඕන අපිට ඕන සයිස් එකට මාජින් එකක් දාගන්න. හරි අමතකුණා මොකද්ද? වමෙන් දකුණෙන් 2යි. හරි left එකෙනුයි මෙතන ටයිප් කරන්න පුළුවන් ඔයාට. වමෙන් 2යි දකුණෙන් 2යි. උඩින් යටින් 1.5යි. හරි උඩින් යටින් 1.5යි left එකෙනුයි right එකෙනුයි අඟල් 2යි. ඊට පස්සේ ඕකේ. හරි ඔන්න මාජින් එක දාගත්තා. ඊට පස්සේ ක්‍රියාකාරකම රූපයේ දෙකේ තියෙන ඡේදය අතුරුලනය කරන්න. එම ලේඛනයේ අසයින්මන්ට් 2 නමින් ඔබගේ පොල්ඩරේ සුරැකීම කරන්න. ලේඛනයේ වසා දමන්න. රූපයේ දෙකේ තියෙන ඡේදය අතුරුලනය කරන්නලු. මෙන්න මේක. මෙන්න මේකේ තියෙනවා යතුරුලනය කරන්නලු. හරි දැන් මේක ටයිප් කරන්න චුට්ටක් වෙලා යනවා නේද? කරගන්න බැරි වෙයිද දන්නේ බලමු අපි. පුළුවන්. හරි ඔයාලා නම් ටයිප් කරන්න ඕන. මම මේක කොපි කරලා ගන්නවා. මට ටයිප් කරන්න දැන් මෙතන ටිකක් වෙලා යන නිසා. හරි ඔන්න කොපි කරා. හරි. හරි කොපි කරගත්තා. හරි කොපි කරගත්තා. මෙතන අර data කියන තැනින් ඡේදයක් වෙන් වෙන්න ඕනේ. කොහොමද ඡේදය මෙතන වෙන් කරන්නේ? මෙන්න මෙතෙන් ගිහලා ක්ලික් කළා මම enter කරනවා. අපි අර පේලියක් කඩන්නේ අලුත් පේලියකට ගන්න enter කරලා. හරි. ඔන්න දැන් හරියට ටයිප් කරා. දැන් මේක සේව් කරන්න assignment කීය නමින්ද assignment 2 කියලා. හරි. file save as browse grade 10 කියලා මගේ ෆෝල්ඩර් එකක් තියෙනවා මම ඒක ඇතුලේ සේව් කරගන්නවා assignment 2 කියලා. ටයිප් කරා assignment 2 කියලා .docs එහෙමම තියන්න. හරි. ආයෙ මොකුත් හදන්න එපා. මේ save as type එක word document ම තමයි. එහෙම තියන්න. ඊට පස්සේ save දෙනවා. හරි. දැන් මේ මැසේජ් එකක් ආවේ ළමයි මේ assignment 2 කියලා ෆෝල්ඩර් එකක් දැන්නටමත් තියෙනවලු. එතකොට මෙතන අහනවා මේ do you want to replace කියලා කියනවා. ඒ රිප්ලේස් කරන්න කියන්නේ එතකොට අර
මගේ දැනටමත් සේව් කරලා තියෙනක අයින් වෙලා මේ එතකොට මේක සේව් වෙනවා. රිප්ලේස් දුන්නොත් මොකද වෙන්නේ? අර දැනටමත් එතන තියෙන ෆයිල් එක අයින් වෙලා ඒක වෙනුවට මේක රිප්ලේස් වෙනවා. හරි? නැත්නම් ඉතින් වෙන නමකින් සේව් කරන්න වෙනවා. හරි? මම මේක රිප්ලේස් කරනවා කමක් නැහැ. මට අර කලින් මගේ ෆයිල් එක නැතුණාට කමක් නැහැ. ඒක වෙනුවට මේක රිප්ලේස් වෙන්න කියලා මම රිප්ලේස් දෙනවා. හරි? හරි. එහෙනම් ඔන්න අසයින්මන්ට් දෙක සේව් කරා මේ විදිහට. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? දැන් අසයින්මන්ට් දෙක විවෘත කරගන්නලු. කොහොමද ලේඛනයක් නැවත විවෘත කරගන්නේ? ඒ සේව් කරපු තැනට යන්න ඕන නේද? සේව් කරපු තැනට යන්න පුළුවන්. දැන් මම ග්‍රේඩ් 10 කියන ෆෝල්ඩරේ සේව් කරේ ෆෝල්ඩරේට යනවා මම. හරි ඒකේ තියෙනවා අසයින්මන්ට් දෙක. මේක assignment දෙක .docs මේක හරි ඕපන් කර ගන්නවා ආයේ. හරි ඔන්න ආයෙ ඕපන් කරගත්තා. මම මේක ආයෙ පාරක් ඕපන් කරේ අර ඔයාලට පෙන්වන්න ඕන නිසා කොහොමද ආයෙ මේ ෆයිල් එක ඕපන් කරගන්න කියලා. හරි ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? දැන් assignment දෙක විවෘත කරගත්තා. ඊට පස්සේ ඒකේ තියෙන වචන ටික රූපේ තුනේ තියෙන විදිහට හැඩසවන්න. මෙහිදී යොදාගෙන ඇති අකුරු වර්ගය සඳහා ඊට ආසන්න වර්ගයක් යොදා ගන්න. ඊට පස්සේ assignment 3 නමින් ඒක සේව් කරන්නලු. එතකොට assignment දෙක ඕපන් කරගෙන ඊට පස්සේ ඒකේ තියෙන ටෙස්ට් එකට පොඩි පොඩි ෆෝමැටින්ග්ස් ටිකක් කරනවා. ඊට පස්සේ assignment 3 කියලා අලුත් එකක් හැටියට සේව් කරන්නලු. හරි 3 කියලා අලුත් එකක් හැටියට සේව් කරන්නලු ඒ ෆෝමැටින්ග්ස් ටිකත් එක්ක. හරි. එතකොට අපි ෆෝමැටින්ග්ස් ටික කරලා බලමුකෝ ඉස්සෙල්ලා. හරි මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න. හරි what is a computer කියන එකේ ෆොන්ට් කලර් එක චේන්ජ් කරලා තිනවා ෆොන්ට් සයිස් එක ටිකක් වැඩි කරලා තියෙනවා කියලා අපිට පේනවා නේද? එහෙනම් මේකේ ෆොන්ට් සයිස් එක අපි ටිකක් වැඩි කරමු ටිකක්. හරි ඊට පස්සේ මේ ෆොන්ට් කලර් එක අපි මෙන්න මේ පාට දාගමුකෝ. ඔන්නම දාගන්න. හරි ඊට පස්සේ පළවෙනි ඡේදය ගත්තොත් මේ straw retrieve process කියන වචන red color කරලා තියෙනවා නේද? රන් එක අපි red color කරමු. මෙන්න මේ ටික. මෙතනින් කරන්න පුළුවන් ළමයි. නැත්නම් මෙතන සිලෙක්ට් කරලා පස්සේ මෙන්න මෙතනත් අර ඉස්සලා පෙන්නුවේ. අනේ එතනින් යන්න පුළුවන් ඈ. ඒ කියන්නේ මේක මේ බලන්න. මෙතන සිලෙක්ට් කරපුවාම මෙතනත් එනවා අර ෆෝමැටින්ග්. එතනින් ගන්නත් පුළුවන්. නැත්නම් මේ උඩින් ගන්නත් පුළුවන්. හරිද? හරි උඩින් ගමුකෝ අපි. මෙතනින් ගිහිල්ලා ඔන්නෝම ෆොන්ට් කලර් එක රෙඩ් දාගන්න. මෙතන අර n කියන එක එන්නේ නැහැ. ඒක නිසා n කියන එකේ කලර් එක මම ආපහු black දාගන්නවා. straw retrieve and process අන්න ඒ තුන එන්න ඕනේ. ඒ තුන red color දාගන්නවා. හරි. ඊට පස්සේ ආයෙ මොකද්ද කරන්න තියෙන්නේ? මේ පළවෙනි වාක්‍යය ගත්තොත් ඒ වාක්‍ය බෝල්ඩ් කරලා තියෙනවා අන්ඩර්ලයින් කරලා තියෙනවානේ. ඒක නිසා අපි එහෙනම් එහෙම කරමු. පළවෙනි වාක්‍ය ඔන්නෝම බෝල්ඩ් කරලා තියෙනවා අන්ඩර්ලයින් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ වචන ටික ෆොන්ට් එක වෙනස් කරලා තියෙනවද? ඔව් නේ. ෆොන්ට් එක වෙනස් කරලා තියෙනවා බෝල්ඩ් කරලා තියෙනවා නේ. මේ ස්ප්‍රෙඩ්ෂීට්ස් සහ මැනේජ්මන්ට් කියන තැනට යනකම් ස්ප්‍රෙඩ්ෂීට්ස් සහ මැනේජ්මන්ට් අන්න මේ ටික බෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පොතන ෆොන්ට් වර්ගය වෙනස් කරලා තියෙනවා. මෙන්න මෙතන අපි මෙන්න මේක දාමු. හරි ඔන්න ඔහොම. හරි එතකොට ඔන්න ඔය වගේ ෆෝමැටින් ටිකක් තමයි කරන්න තියෙන්නේ නේද? හරි දැන් කියන්නේ මොකද්ද? assignment 3 කියලා සේව් කරන්නලු එකක්.
දැන් අපි මෙතන මොකද්ද කරේ? assignment දෙක විවෘත කරගෙන assignment දෙකට යම් යම් වෙනස්කම් කරා නේද? එතකොට දැන් මේ වෙනස්කම් ටික assignment දෙකට සේව් කරන්නේ නැහැ ළමයි. මෙතන assignment දෙකට මේ වෙනස්කම් ටික සේව් කරනවද නැහැ? මම තාම සේව් දුන්නේ නැහැනේ. මම දැන් බැරිලාත් මෙතන සේව් දුන්නොත් මොකද වෙන්නේ ළමයි? මෙතන සේව් දුන්නොත් මේ වෙනස්කම් ටික assignment දෙකට සේව් වෙනවා. සේව් දුන්නේ නැති නිසා තාම මේ කිසිවක් assignment දෙකට එකතු වෙන්නේ නැහැ. මෙතන කියන්නේ මේකට සේව් කරන්නේ නැතුව මේ වෙනස්කම් ටිකත් එක්ක අලුත් එකක් සේව් කරන්න කියලා assignment 3 කියලා. හරි? එතකොට assignment දෙකට කිසිම හානියක් නොවි අපිට assignment 3 නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆයිල් ගිහිල්ලා ඔයා save යන්නේ නැතුව save as යන්න ඕන. save as ගිහිල්ලා browse ගිහිල්ලා හරි? තැන මම එතනම තෝරගන්නවා. හරි? grade 10 folder එකේම හරි assignment 3 කියලා මෙතන නම දෙනවා. assignment 3 කියලා නම දෙනවා. save. හරි. එහෙම එක්කුත් තියෙනවලු කමන්න ඒකත් replace වෙන්න කියලා මම ඔන්න ඕකේ දෙනවා. හරි. දැන් බැලුවොත් එහෙම බලන්න අපි grade 10 folder ඇතුළට ගියොත් assignment දෙක ගත්තොත් මෙන්න assignment දෙක ගත්තොත් ඒකේ කිසිම formattings එකක් නැති text එක අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ විදිහට. ඊට පස්සේ assignment 3 විවෘත කරොත් assignment 3 අපිට අර text එක formattings එක බලා ගන්න පුළුවන් වෙනවා ඔන්න ඔය විදිහට. හරි. එහෙනම් ඔය විදිහට තමයි මේ activity එක කරන්නේ. එහෙනම් ඔයාලත් ඔන්න මේ activity එක කරලා practice වෙලා බලන්න. හරි. ඊට පස්සේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ? හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ඡේද හැඩසවීම ගැන paragraph formatting. ඡේද වලට කරන යම් යම් වෙනස්කම්. විශේෂයෙන් මෙතනදී alignments එකෙල්ල කිරීම ගැන කතා කරන්න තියෙනවා. හරි. ඡේද වලට කරන්න පුළුවන් alignments ගැන කතා කරනකොට මේ එකෙල්ල කිරීම නැත්නම් alignments කියන්නේ අර ඡේදයේ කොයි පැත්තටද ඇලවෙන්න ඕන කියන එක. වමට, දකුණට, මැදට අන්න ඒ වගේ ඒවා. හරි. එහෙනම් මේ අපි මේ alignments ටික කතා කරලා බලමු. හරි. පළවෙනි alignment එක left align වමට එකෙල්ල කිරීම. ඡේදයක් වමට එකෙල්ල කිරීම. හරි. දැන් මම ආයෙත් මෙතනදී Word open කරගන්නවා. Word app එක open කරගන්නවා. Word app එක open කරගෙන මම ආයෙත් අලුත් document එකක් ගන්නවා. හරි blank document. ඊට පස්සේ මම මේකට ඡේද ටිකක් ලබා ගන්න ඡේද 3ක් විතර ගන්නම් මම මේකට. හරි ඡේද 4ක් ගමුකෝ අපි. පොඩි ඡේද 4ක්. කොහොමද ඡේද 4ක් ගන්නෙ? හරි සමානයි rand කියන command එක පාවිච්චි කරන්න පුළුවන්. සමානයි rand ඡේද 4ක් ඕන. ඡේද 4ක් ඕන. ඊට පස්සේ එක ඡේදයක එන්න ඕන පේලි ගාන. මම පේලි 4ක් වගේ දෙනවා. හරි වහනවා. හරි දැන් ඔයාලට මෙතන බලන්න ඡේද 4ක් ලැබුණා නේද? හරි. මම මේ උඩ එක පොඩ්ඩක් මෙන්න මෙහෙම එන්ටර් දාලා අපි මේක මාතෘකාවක් වගේ පේන විදිහට හදාගමු. ඔන්න. හරි. ඔන්න දැන්. මේකත් ඕනනම් ඔයාලට මාතෘකාවක් වගේ පේන්න නේද? මොකද කරන්න පුළුවන් ෆොන්ට් සයිස් එක එකක් විතර වැඩි කරලා නේද? බෝල්ඩ් කරන්න පුළුවන් නේ. අන්ඩර්ලයින් කරන්න පුළුවන්. හරි. ඔන්න. හරි. දැන් බලමු දැන් හිතන්නකෝ මේක අපේ මොකක් හරි ලේඛනයක් කියලා. දැන් අපි මේක ඇතුලේ අර alignments කියන ඒවා ඉගෙන ගමු. හරි. පළවෙනි alignment එක left align නැත්නම් වමට කෙල්ල කිරීම. එතකොට මේකේ ටූල් එක හොඳට මතක තියාගන්න ළමයි ඔයාලගේ නෝට් එකට ගන්න ටූල් එක කොහොමද එන්නේ? ටූල් එක එන්නේ මෙන්න මෙහෙම නිකන් අර මේ ඊරි ටිකක් වගේ එන්නේ අර වම් පැත්තෙන් ඒ ඊරි ටික ඔක්කොම එක ගානට තියෙන්න ඕන. හරි? වම් පැත්තෙන් ඒ ඊරි ටික එක ගානට තියෙන්න ඕන දකුණු පැත්තෙන් එක ගානකට නැහැ. අන්න එහෙම ටූල් එකක් තමයි මෙතන තියෙන්නේ. හරි? එතකොට මේකෙන් තේරුම් ගන්න පුළුවන් ළමයි ඇත්තට මොකද්ද මේකෙන් වෙන්නේ කියලා ඔයාලට. මොකද්ද මේ left align කියලා කියන්නේ ඇත්තටම අර වම ගැන තමයි හිතන්නේ. වම් පැත්තෙන් එක ගානට තියෙනවා දකුණ ගැන සලකා බැලීමක් නැහැ. සාමාන්‍යයෙන් ළමයි ලේඛනයක කොහොමත් ඡේද වමට එක්කලා වෙලා තමයි තියෙන්නේ. මේ බලන්නකෝ. ආයේ left align කරන්න දෙයක් නැහැ. මේ වම් පැත්තෙන් එක ගානට තියෙනවා දකුණු පැත්ත ගැන සලකා බැලීමක් නැහැ. ඉතින් ආයේ අමුතුවෙන් left align කරන්න දෙයක් නැහැ. left align වෙලාම තමයි තියෙන්නේ. හරි. අපි මේ ඡේදයක් select කරමු. බලන්න ඒක සිලෙක්ට් කරපුවම මේ බලන්න මෙතන මේ උඩ තමයි මේ alignments පෙන්වන්නේ. මේ බලන්න left align තමයි active වෙලා තියෙන්නේ.
ඒ කියන්නේ දැනටමත් left align වෙලා තියෙන. ඒක තමයි default alignment එක. left align. ඉතින් left align එහෙනම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. හරි එහෙනම් මේ ඔයා left අර වෙන alignment එකක් කරනවා නම් තමයි ඔයාට මෙතන තියෙනවා select කරන්න ඕන. හරි. එහෙනම් left align මේ බලන්න left align මොකද වෙලා තියෙන්නේ? වම් පැත්තේ එක ගානටම තියෙන දකුණ ගැන සලකා බැලීමක් නැහැ. එහෙනම් tool එක හොඳට මතක තියාගන්න පොතේ ඔන්න ඇඳලා නම් කරගන්න මොකද්ද මේක left align. හරි. left align වලට shortcut key එකකුත් තියෙනවා control L. ඒකත් තියාගන්න. මොකද left align වල shortcut එක control L. tool එක ඇඳා මොකද්ද මේක left align. මොකද shortcut key එක control L. හරි. එහෙනම් left align. ඊළඟ එකට අපි යමු. මැදට කෙල්ල කිරීම center line. එතකොට මම මෙතන මේ අඳින්න යන්නේ නැහැ. මෙතන තියෙනවනේ අපි ඒක හරි බලමු. ඒකෙන් මම ඔයාලට කියන්න. මේ බලන්න center line කියන්නේ ළමයි අර වම සහ දකුණ ගැන දෙකම ගැන හිතන්නේ නැහැ. මැද ගැන තමයි හිතන්නේ. center ගැන තමයි හිතන්නේ. හරි. එතකොට අපි බලමු center line. හරි මම මේකට දැන් center line apply කරන්න. මම මේ දෙවෙනි ඡේදයට center line apply කරන්නම්. මෙන්න මෙතන තියෙන tool එක බලන්න tool එක එහෙනම් ඔන්න පොතේ ඇඳ ගන්න කොහමද ඉරි ටිකක් එනවා වම සහ දකුණ එක ගානට නෑ දෙපැත්තෙම හරි අන්න එහෙම tool එකක් මේක තමයි center line එතකොට මේකෙන් මොකද්ද කරන්නේ මැදට කෙල්ල කරන එක හරිද මෙයාට shortcut key එකක් තියෙනවා ළමයි ඒක තමයි control E මොකද්ද control shortcut key එක control E හරි එහෙනම් ඒකත් ලියා ගන්න එහෙනම් මේ බලන්න මේක තමයි center alignment එක මේක තමයි center alignment එක වම දකුණු ගැන දෙකම හිතලා නැහැ මැද ගැන විතරයි හිතන්නේ. සාමාන්‍යයෙන් අපිට මාතෘකාවක් මැදට කරන්න ඕන නමත් අපි center line තමයි හිතන්නේ. ඒ කියන්නේ මේ alignments ළමයි මේ ඡේදයකට විතරක්ම කරන්න ඕනේව නෙවෙයි. ඔයාට ඕන නම් වචනයකට වාක්‍යයකට උනත් මේ alignments කරන්න පුළුවන්. හරි. මේ බලන්න මම මේක select කරලා මේක උනත් අපිට center alignment කරන්න පුළුවන්. මේ බලන්න සාමාන්‍ය මාතෘකාව අපි center alignment කරනවනේ. ඔන්න ඔහොම කරන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපි ඊළඟ alignments එකට යමු. දකුණු පැත්තට කෙල්ල කිරීම right line right line එකේ දකුණු පැත්තේ ඉරි ටික එක ගානටම තියෙනවා හරි දකුණු පැත්තේ ඉරි ටික එක ගානටම තියෙනවා වම් පැත්තේ එක ගානට නැහැ හරි එහෙනම් right line මම right line මම මේක පේන්න ඕන නිසා මේ මෙයාගේ background color change කරන්නම් ඔයාලට මේක කහ කරා මේක අපි වෙන පාටක් දාමු හරි right alignment එක අපි බලමු right line මෙන්න right line එතකොට මොකද වෙන්නේ right line එකේදී දකුණ ගැන තමයි හිතන්නේ දකුණු පැත්ත එක ගාන දෙනවා වම ගැන සලකා බැලීමක් නැහැ right alignment එකේ shortcut key එක තමයි control R control R කියන්නේ මොකද්ද right control R right control L මොකද්ද left control E center එතකොට දැන් center කිව්වම ඔයාලට හිතෙන්නේ මේ control C ගන්න තිබ්බනේ කියලා. control C නෙවෙයි අරන් තියෙන්නේ control E. ඒකට හේතුව වෙන්න පුළුවන් ළමයි දැන් අර control C කියන එක අර වැදගත් මේ දෙයකට අරන් තියෙනවා copy වලට. control C කියන shortcut key එක වෙන් කරගෙන තියෙනවා copy කරන්න. ඒක නිසා වෙන්නේ නැති මෙතෙන්ට C අරගෙන නැහැ center වලට මොකද්ද control E තමයි අරන් තියෙන්නේ. හරි ඊට පස්සේ අපි බලමු justify. මෙන්න මේක ඊටාම වැදගත් එකක් ළමයි මේ මොකද මේකෙන් alignments කරපුවම හරි ලස්සනයි කියලා මට නම් හිතෙනවා. මේ දෙකලවර සමාන්තරව කෙල්ල කිරීම කියලා තමයි මේකට කියන්නේ. මොකද්ද? දෙකලවර සමාන්තරව කෙල්ල කිරීම justify shortcut key එක වෙන්නේ control J justify කියන්නේ ළමයි මේකේ අර දෙපැත්තෙම පේලි එක ගානටම තියෙනවා. හරි? ඒ කියන්නේ වචන අතර දුර සියුම් ලෙස සකස් කරලා හරිද? දෙපැත්තෙම පේලි එක ගානටම තියෙනවා. මේ බලන්න justify අර වචන අතර දුර ගානට හදලා දෙපැත්තටම ගානට කෙල්ල කරලා තිනවා justify හරි එතකොට ඒ සාමාන්‍යයෙන් justify කරපුවාම ටිකක් මේ ලස්සනයි කියලා මට නම් හිතෙනවා හරි මම නම් සාමාන්‍යයෙන් justify කියන එක යොදා ගන්න ගොඩක් ලේඛන නිර්මාණය කරනකොට හරි එහෙනම් ඔන්න justify මොකද්ද justify කියන්නේ දෙකලවර සමාන්තරව කෙල්ල කිරීම හරි එතන පොඩි නෝට් එකක් ඔයාලට දාගන්න පුළුවන් වචන අතර දුර සියුම් ලෙස සකස් කරලා හරි දෙකලවර සමාන්තරව කෙල්ල කිරීම. එයාගේ shortcut key එක මොකද්ද? control J. හරි? හරි. එහෙනම් ඊට පස්සේ
එහෙනම් ඒ ටික තමයි ඒ alignments ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි indentation ගැන කතා කරමු. අනුච්ඡේදනය. indentation. හරි. indentation ගැන කතා කරනකොට හරි indentation මේ indentation කියන ඒවා ඔයාට කරන්න වෙන්නේ මේ dialog box එකට යන්න ඕන. මෙතන තියෙන increase indent decrease indent කියලා අර ඒක නෙවෙයි මෙතන මේ කියන්නේ ඒක ගැන නෙවෙයි. හරි. දැන් increase indent වලින් මොකද්ද වෙන්නේ? අපිට අර දැන් මෙතන increase indent ගත්තොත් මේ මෙහාට අරගෙන යන්න පුළුවන් ඕන. දකුණු පැත්තට අරගෙන යන්න පුළුවන්. decrease indent ගත්තොත් ආපහු අපිට ඒක අරගෙන එන්න පුළුවන් මේ පැත්තට. හරි. එතකොට මෙතන indentation කියලා අපි කතා කරන්නේ මේක ගැන නෙවෙයි. මේ dialog box එකේ තමයි මේ indentation කියන ඒවා තියෙන්නේ. මම dialog box එක open කර ගන්නවා dialog box එක. හරි. මේ බලන්න indentation dialog box එකේ අපිට බලා ගන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා මේ indentation යන්න කලින් ඔයා indentation කරන්න ඕනේ ඡේදය select කරගෙන ඉන්න ඕනේ. හරි. මම මෙන්න මේක තෝරගන්නවා. පළවෙනි ඡේදය. හරි. ඊට පස්සේ dialog box එකට යනවා. ඊට පස්සේ මෙතන indentation ගත්තොත් තියෙනවා left indentation right indentation හරිද කියලා තියෙනවා තව මොනවද තියෙන්නේ left indentation right indentation press line indentation hanging indentation හරි මේවෙන් මොනවද එක එකක් වෙන්නේ කියලා අපි බලමු හරි left indentation එකකින් වෙන්නේ මේ බලන්න අපි කරලා බලමු දැන් මෙතන left indentation වල අගයක් මම දෙනවා එතන ඔයාලට ටයිප් කරන්න පුළුවන් නැත්නම් මේ ඊතලයක් තියෙන්නේ මේ චූටි ඊතලයක් ඒකේ උඩ එක ක්ලික් කරපුවාම ඔන්න මේ බලන්න මෙතන ප්‍රිවිව් එක ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා left indentation දුන්නාම අර දකුණු පැත්තට යන එක තමයි වෙන්නේ වමෙන් ඈත් වෙලා දකුණු පස්සට යනවා left indentation එකේ මොකද වෙන්නේ වමෙන් ඈත් වෙලා දකුණු පස්සට යනවා වමෙන් ඈත් වෙනවා හරි එහෙනම් පොඩි නෝට් එකක් දාගන්න මොකද්ද left indentation එකේ වෙන්නේ වමෙන් ඈත් වී දකුණු පසට රැගෙන යාම වමෙන් ඈත් වී දකුණු පසට රැගෙන යාම right indentation මොකද වෙන්නේ කියලා අපි බලමු දකුණෙන් ඈත් වෙලා වම් පසට යනවා දකුණෙන් ඈත් වෙලා වම් පසට යන එක තමයි right indentation එකේදී වෙන්නේ මේ බලන්න දකුණෙන් ඈත් වෙලා වම් පසට යන එක හරි දැන් මෙතන left indentation එක right indentation එක දෙකම enable කරලා තියෙනවා මේකට නේ left indentation එකෙන් මොකද වෙන්නේ වමෙන් ඈත් වෙලා දකුණට යන එක right indentation එකේ දකුණෙන් ඈත් වෙලා වම් පැත්තට එන එක හරි එහෙනම් ඒකත් නෝට් කරගන්න right indentation එකේ මොකද වෙන්නේ දකුණෙන් ඈත් වෙලා වමට එන එක ඊට පස්සේ අපි බලමු press line indentation කියන්නේ මොකක්ද කියලා දැන් මේකේ මම clear all formatting දෙනවා හරි ඊට පස්සේ මොකද්ද මේ press line indentation කියන්නේ මොකක්ද කියලා බලමු press line indentation කියලා කියන්නේ ඒක තියෙන්නේ මෙන්න මෙතන indentation වල special කියලා තියෙන්නේ අන්න ඒකට යන්න ඕනේ ඒකේ මෙන්න මෙතන තෝරන්න පුළුවන් press line indentation press line indentation දීලා මෙතන ඔයාලට පුළුවන් මේ මෙතන අගේ වෙනස් කරන්න පුළුවන් ඒක ඕනේ නැහැ හරි press line indentation දීලා ඕකේ දුන්නා මොකද වෙන්නේ කියලා බලන්න අර ඒ ඡේදයේ පළවෙනි පේළිය විතරක් ටිකක් ඉස්සරහට යනවා අර මේ විදිහට ඔයාලා දැකලා තියෙර අපි සාමාන්‍ය අර ඡේදවල රචනා ලියනකොටත් ඔහොම කරන්නේ පළවෙනි පේළිය පොඩ්ඩක් ඉස්සරහට ගන්නවා අන්න ඒක තමයි press line indentation ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ වචනේනොත් මොකද්ද press line indentation කියලා කියන්නේ පළවෙනි පේළිය ඉදිරියට ගන්නවා ටිකක් ඊට පස්සේ මෙන්න මේක බලන්නකෝ මෙන්න මේ hanging indentation කියන්නේ මොකද්ද කියලා ඒක ටිකක් වෙනස් එකක් සාමාන්‍යයෙන් භාවිතා වෙනව නම් අඩුයි නේද hanging indentation නේ මේකෙමයි තියෙන්නේ indentation වල special hanging දුන්නොත් මොකද වෙන්නේ ඒකේ වෙන්නේ ළමයි ඒක තේරුම් ගන්න මේක වෙනස අපිට පැහැදිලි වුණේ නැහැ මේක අර center alignment කරලා තියෙන නිසා හරි ඒක නිසා මම මේ ඒක පොඩ්ඩක් මේ justify කරලා ඉන්නම් ඒකට ඔයාලට පැහැදිලි කරේ මේ බලන්න මම ආයෙත් කරන්නම් hanging indentation මෙන්න මෙතෙන්ට ගියා ඔන්න indentation special hanging නැත්නම් එල්ලෙන ආකාරයට
කරන alignment එක. ඕකේ. හරි. දැන් තේරෙන්නේ නැති ඔයාලට මොකද වෙන්නේ කියලා. හැංගින් ඉන්ඩෙන්ටේෂන් එකේදී වෙන්නේ ඇත්තටම පළවෙනි පේලිය විතරක් එහෙමම තියෙද්දි අර ඉතුරු පේලි ටික පොඩ්ඩක් එහාට යන එක. අර ප්‍රෙස් ලයින් ඉන්ඩෙන්ටේෂන් එකේම අනිත් එක වගේ. ප්‍රෙස් ලයින් ඉන්ඩෙන්ටේෂන් එකේ පළවෙනි පේලිය විතරක් පොඩ්ඩක් ඉස්සරහට ගියානේ. හැංගින් නැත්තම් එල්ලෙනාකාර ඉන්ඩෙන්ටේෂන් එකේදී අර පළවෙනි පේලිය එහෙමම තියලා ඉතුරු පේලි ටික පොඩ්ඩක් ඉස්සරහට ගන්නවා. අන්න ඒකත් එහෙනම් පොඩ්ඩක් නෝට් කරලා තියාගන්න මොකද්ද වෙන්නේ කියලා. එල්ලෙනාකාර අනිච්ඡේදනය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද වෙන්නේ මේ පළවෙනි පේලිය හැමම තියෙද්දි ඉතුරු පේලි ටික ඉස්සරහට යන එක. හරි. එහෙනම් ඒවා තමයි ඉන්ඩෙන්ටේෂන්. ඊට පස්සේ අපිට කතා කරන්න දෙනවා පේලි පරතරය සහ ඡේද පරතරය ගැන. පේලි පරතරය. හරි. පේලි පරතරය කියලා කියන්නේ මේ අපිට පුළුවන් පේලි අතර පරතරය හදන්න. ඒක හදන්න තියෙන්නේ මෙන්න මෙතනිනුත් පුළුවන්. මේ තියෙන පැරග්‍රාෆ් ගෲප් එකේ මේ ලයින් and පැරග්‍රාෆ් ස්පේසින් කියලා අන්න එතනිනුත් පුළුවන්. නැත්නම් ඩයලොග් බොක්ස් එකට ගිහිල්ලත් පුළුවන්. හරි. ඩයලොග් බොක්ස් එකට ගිහිල්ලත් මේ ස්පේසින් කියලා තියෙන්නේ. අන්න එතනින් ලයින් ස්පේසින් හදාන්න පුළුවන් මේ. මෙතන ලයින් ස්පේසින් අපි එතනින් හදමුකෝ. මේ ලයින් ස්පේසින් ගිහිල්ලා හරි. එතන මේ තෝරගන්න තියෙනවා ඔයාලට සිංගල් 1.5 lines double ඔන්න ඔහොම තියෙනවා. හරි. මම මෙතන 1.5 lines කියන එක දෙන්නම්කෝ. ඊට පස්සේ ඕකේ කරන්න. අයකද. එතකොට 1.5ක ඉඩක් තියාගත්තා. පේලි අතර. ඒක තමයි ලයින් ස්පේසින්. හරිද? ඊට පස්සේ ළමයි පැරග්‍රාෆ් අතර ස්පේසින් එක හදන්න පුළුවන්. කියන්නේ ඡේද දෙකක් අතර දුර ආර ලයින් ස්පේසින් මෙතනිනුත් පුළුවන් මේ බලන්න. මෙතන ගිහිලා මේ ලයින් ස්පේසින් මේ මම දෙක දාගන්නවා මේ. මෙතනිනුත් පුළුවන් ඈ. හරි. ඊට පස්සේ හරි මම ඒක ආපහු ක්ලියර් කරනවා. හරි. ඊට පස්සේ දැන් අපි බලමු ඡේද අතර පරතරය ළමයි. දැන් මෙතන මම මේ පළවෙනි ඡේද තුන සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන ඩයලොග් බොක්ස් එකට ගිහිල්ලා මේ ස්පේසින් එතන before after කියලා තියෙනවා. before කියන්නේ ඡේදේ පටන් ගන්න කලින් ස්පේස් එක. ඒක හදන්න ඕනේ නැහැ. after කියන එක අපි දාමු. හරි. after 8යි pt. පොයින්ට් 8ක් තමයි තියෙන්නේ පැරග්‍රාෆ් අතර ස්පේස් එක. ඒක ටිකක් අපි වැඩි කරමු මේ පැහැදිලිව පේන්න මම 16ක් දෙන්නම්කෝ. 16ක් දාලා ඕකේ කරනවා. දැක්කද? ඒකට පොයින්ට් 16ක් පැරග්‍රාෆ් අතර ස්පේස් එක තියාගෙන තියෙනවා. හරි? පොයින්ට් කියන්නේ මිනුම් ඒකකයක් ඒ මානින. එතකොට මේ ස්පේස් එක 16ක් වුණා. හරි? සාමාන්‍ය 8ක් තමයි තියාගෙන ඉන්නේ. එතකොට මේක මම 16කට වැඩි කරන්න. එහෙම පැරග්‍රාෆ් අතර ස්පේස් එක වඩා හදන්නත් පුළුවන්. හරි? හරි. එහෙනම් මම හිතනවා ඒකත් තේරෙන්නේ නැති කියලා. හරි. එතකොට ඒ ටික තමයි එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ අසයින්මන්ට් එකකුත් තියෙනවා ඔන්න ක්‍රියාකාරකමක් ඔයාලට කරන්න. හරි. එතකොට ඒකත් ඔයාලා try කරලා බලන්න. බලන්න ඒක කොහොමද කරන්න කියලා මම පොඩ්ඩක් කියලා දෙන්න. ඔබ විසින් භාවිතා කර ලබන වදන්සකස මොදුකාංගයේ විවෘත කර ගන්න. පහත දී ඇති ක්‍රියාකාරකම් කරන්න. ඔබ විසින් සකසන ලද assignment 3 ගුණුව විවෘත කර ගන්නලු. හරි. assignment 3 ගුණුව විවෘත කරගමු අපි. මම මේක ක්ලෝස් කරනවා. assignment 3 මම සේව් කරේ මොකේද? අර grade 10 කියන folder එක ඇතුලේ. assignment 3 විවෘත කර ගන්නලු. හරි. ඔන්න කරගත්තා. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ කියලා අපි බලමු. එහි ඇති ඡේද ක්‍රියාකාරකම රූපේ 4හි පෙන්වා ඇති ආකාරයට හැඩසවන්න. රූපේ 4 තියෙන විදිහට හැඩසවන්නලු. මේ විදිහට. හරි අපි බලමු කොහොමද කරන්න කියලා. හරි මොකද්ද කරලා තියෙන්නේ? ළමයි ඔයාලා මෙතන මේ පොතේම මේක මාක් කරගන්න මොකද්ද මේ ඒ කියන්නේ මේ එක එක ඒවාට මොනවද කරලා තියෙන ෆෝමැටින්ස් කියලා පොඩ්ඩක් ලියා ගන්න. මේකට මොකද්ද කරලා තියෙන්නේ මේ? සෙන්ටර් කරලා නේද? එහෙනම් අපි සෙන්ටර් කරමු ඒක. මෙන්න මෙහෙම සිලෙක්ට් කරා. සෙන්ටර් ඇලයින්මන්ට්ස් තෝරගත්තා. හරි. ඊට පස්සේ මොකද්ද? ඔන්න එන එක ලියා ගන්න පොතේ. මේ මොකද්ද මේකේ ඇලයින්මන්ට්ස් එක? මේකේ ඇලයින්මන්ට් එක මොකද්ද? මේකේ ඇවිල්ලා ප්‍රෙස් ලයින් ඉන්ඩෙන්ටේෂන් වගේ නේද? ඔව්. ප්‍රෙස් ලයින් ඉන්ඩෙන්ටේෂන්. එහෙනම් අපි බලමු කොහොමද ප්‍රෙස් ලයින් ඉන්ඩෙන්ටේෂන් කරන්න කියලා. කොහොමද? මම මේක පොඩ්ඩක් zoom කරගන්නවා. හරි.
ෆස්ට් ලයින් ඉන්ඩෙන්ටේෂන් එක කරන්නේ මෙන්න මෙහෙම සිලෙක්ට් කරලා නේද ඩයලොග් බොක්ස් පැරග්‍රාෆ් එකේ ඩයලොග් බොක්ස් එකට යනවා ඊට පස්සේ ඉන්ඩෙන්ටේෂන් වල ස්පෙෂල් කියන එකට ගිහිල්ලා ඒකේ ෆස්ට් ලයින් තෝරගෙන ඕකේ කරනවා හරි ඔන්න ඕක තමයි ෆස්ට් ලයින් ඉන්ඩෙන්ටේෂන් ඊට පස්සේ මේකට මොකද කරලා තියෙන්නේ කියලා බලන්න මේක මෙතන මේ අපිට තව අමතක වුණානේ මේ මෙතනත් තව මොනවා හරි දේවල් ටිකක් කරලා තියෙනවනේ නේද මාතෘකාවේ නම් හරි නේද මාතෘකාව නෑ මාතෘකාවත් කරලා තියෙනනේ මාතෘකාව මොකද කරලා තියෙන්නේ අන්ඩර්ලයින් කරලා තියෙනවා එහෙනම් අපිට ඒක අමතක වුණා මොකද්ද මේ මාතෘකාව සෙන්ටර් විතරක් නෙවෙයි මාතෘකාව අන්ඩර්ලයින් කරලා තියෙනවා නේ හරි අන්ඩර්ලයින් කරා ඊට පස්සේ මේක ෆස්ට් ලයින් ඉන්ඩෙන්ටේෂන් එකක් කරලා තියෙනවා ඒක හරි ඊට පස්සේ ඉන්ෆෝමේෂන් ඩේටා කියන ඒවා ඇල කරලා තියෙනවා ඒ වගේම බෝල්ඩ් කරලා තියෙනවා ඉන්ෆෝමේෂන් ඩේටා කියන ඒවා ඉන්ෆෝමේෂන් ඇල කරලා තියෙනවා ඉටැලික් කරලා තියෙනවා ඩේටා කියන එකත් එහෙමයි ඩේටා කියන එකත් ඇල කරලා තියෙනවා බෝල්ඩ් කරලා තියෙනවා හරි ආයෙ මොනවද කරලා තියෙන්නේ එහෙනම් මේකට කරලා තියෙනවා මොනවද මේ උඩ එකට මොනවද කරලා තියෙන්නේ සෙන්ටර් එලිමන්ට් එක කරලා තිබ්බා ඊට පස්සේ අන්ඩර්ලයින් කරලා තිබ්බා මේකට මේක ෆස්ට් ලයින් ඉන්ඩෙන්ටේෂන් එක කරලා තිබ්බා ඉන්ෆෝමේෂන් සහ ඩේටා කියන වචන දෙකකට ඇල කරලා බෝල්ඩ් කරලා තිබ්බා හරි ආයෙ මේවත් ගත්තොත් එහෙනම් මේවත් මේ ෆොන්ට් කලර් චේන්ජ් කරලා තියෙනවා නේද ඊට පස්සේ එච්චරයි ඒක ඊට පස්සේ මේක ගත්තොත් මේක you can use a computer to type document කියන අන්නේ වාක්‍ය බෝල්ඩ් කරලා අන්ඩර්ලයින් කරලා තියෙනවා නේ ඒක හරි ඒක හැමෝම තමයි ඊපස්සේ මේක මට හිතෙන විදිහට මේ left alignment එකක් වගේ කරලා තියෙන්නේ නේ නිසා අපි ඒක left alignmentම තියමු හරි කොහොමත් එහෙම තමයි තියෙන්නේ left alignment මේකට මොකද්ද කරලා තියෙන්නේ මේකේ මේ ස්පීඩ් ෂීට් accounting database management අන්ට ඒවා බෝල්ඩ් කරලා තියෙනවා ඉටැලික් කරලා තියෙනවා නේ ෆොන්ට් එක ආයෙ වෙනස් කරන්න ඕන අපිනේ ෆොන්ට් එක normal ෆොන්ට් එකක් වගේ යන්නේ හරි මේ කැලිබ්‍රි කියන ෆොන්ට් එකම දාගන්න මම ඊට පස්සේ මේක කොහොම හරි ඉටැලික් කරලා තියෙනවා ආයෙ මොනවද කරලා තියෙන්නේ බෝල්ඩ් කරලා තියෙනවා හරි ඒක හරි හරි මෙතන alignments එක මොකද්ද මේක මේකේ alignment එක මේ පැත්තෙන් පේලි එක ගානට තියෙනවා මේක right alignment වෙන්න බෑ center alignment වෙන්නත් බෑ justify වෙන්නත් බෑනේ ඒක hanging indentation වෙන්නත් බෑනේ hanging indentation නම් පළවෙනි පේලිය එහෙමම තියෙද්දි අනිත් ඒවා ටික ඉස්සරහට යන්න එපා hanging indentation වෙන්නත් බෑ එහෙනම් ඉතින් මේක left alignment තමයි වෙන්න ඕන නැත්තේනේ ඔව් left alignment තමයි ඒක තමයි එහෙම තමයි අපිට හිතන්න වෙන්නේ එකක් හරි තව අවුලක් තියෙනවා මොකද්ද අර වෙබ් කියන තැනින් ඡේද කැඩෙන්න ඕන නේද මෙතන කැඩෙන්න එපා ඡේද කැඩෙන්න ඕන අපි මෙහෙම වැඩකුත් කරමු මම මේ ටික ඔක්කොම දාගන්නවා ටෙක්ස්ට් බොක්ස් එකකට ටෙක්ස්ට් බොක්ස් එකට ටෙක්ස්ට් බොක්ස් ඇතුළටත් අපිට පුළුවන් ටෙක්ස්ට් දාගන්න හරි ටෙක්ස්ට් බොක්ස් එක මම ඇඳ ගන්න ඉන්සර්ට් ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස්
ටෙක්ස්ට් බොක්ස් එක තියෙන වාසිය තමයි ළමයි මේ අර දැන් මේ ටෙක්ස්ට් බොක්ස් පාවිච්චි කිරීම තුළින් ඔයාට අර පිටුවේ ඕනෑම තැනක ටයිප් කිරීමේ හැකියාව තියෙනවා. පහසුවෙන් පිටුවේ ඕනෑම තැනක ටෙක්ස්ට් එකක් ඇතුළත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා ටෙක්ස්ට් බොක්ස් එකක් කරහා. හරි? අර දැන් උදාහරණයකට දැන් ඔයාලට මෙන්න මේ හරිය මේ ටයිප් කරන්න දෙන්නේ නැහැනේ මේ පිටුවේ අපිට මේ හරිය ටයිප් කරන්න බෑනේ. ඕනනම් ඔයාට මේ මෙතන මේ ඉන්සර්ට් ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගත්ත ඔයාලට මෙතන උනත් ටයිප් කරන්න පුළුවන් පිටුවේ. අන්න එහෙම පිටුවේ ඕනෑම තැනක ටයිප් කිරීමේ හැකියාවක් ටෙක්ස්ට් බොක්ස් වලින් හම්බ වෙනවා. හරි? හරි. දැන් අපි මේක ටෙක්ස්ට් බොක්ස් එකට කොපි කරගමු. ඔව්. හරි. ටෙක්ස්ට් බොක්ස් එකත් සිලෙක්ට් වුණා. මම මේක ගොඩක් පහළට එන්ටර් කළා මේක ගොඩක් පහළට දාගන්න චුට්ටක්. ටෙක්ස්ට් බොක්ස් එකත් සිලෙක්ට් කරනකොට නෑ මේක ටික ඔන්න. හරි ඒ ටික සිලෙක්ට් කරලා මම මේ ටික කට් කරනවා. කට් කරන්නේ control X. control X වලින් කට් කරගෙන මෙන්න මේක ඇතුළට ගිහිල්ලා control V ගහලා paste කරගන්නවා. හරි දැන් ටෙක්ස්ට් බොක්ස් එක ටික ලොකු කරගමු ඔන්න. හරි ඔන්න ඔය විදිහට මම ටෙක්ස්ට් බොක්ස් එකට මේ ටික දාගත්තා. හරි. බලන්න දැන් හරි වගේ නේද? මේ බෝඩර් එකේ සයිස් එකත් ඕන නම් ටිකක් වැඩි කරගන්න පුළුවන් ඔයාලට මේ ටෙක්ස්ට් බොක්ස් එකේ. මේ ටෙක්ස්ට් බොක්ස් එකට බෝඩර් එකක් එනවා. හරි. ඒ බෝඩරේ සයිස් එකක් ලොකු කරගන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. මේ ටෙක්ස්ට් බොක්ස් එක ඕනනම් මම සිලෙක්ට් කරලා ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් කරන්නේ මෙහෙමයි. අර ටෙක්ස්ට් බොක්ස් එකේ මේ ඉරට කර්සර් එක අරන් යන්න. ඒක අරන් ගිහපම ඔන්න ඊතල හතරක් වගේ එනවා. ඊට පස්සේ ක්ලික් කරන්න ඕන. එතකොට සිලෙක්ට් වෙනවා ටෙක්ස්ට් බොක්ස් එක. ඊට පස්සේ shape format යන්න. shape format ගිහලා මේ shape outline යන්න පුළුවන්. shape outline ගිහිල්ලා මෙතන මේ outline වල weight කියලා තියෙනවා. අනේ weight වලින් ඔයාලට size එක මෙතන වැඩි කරගන්න පුළුවන් ඕන. හරි. දැන් බලන්න සමානයිද කියලා අර දෙක අපි what is a computer. එතකොට මේකේ මොකද්ද කරලා තියෙන්නේ? center කරලා තියෙනවා. font color එක change කරලා තියෙනවා. center කරලා තියෙනවා. underline කරලා තියෙනවා. හරි බලන්න. මේක bold කරලා නෑනේ අපි. හරි bold කරා. bold කරලා තියෙනවා. underline කරලා තියෙනවා. center කරලා තියෙනවා. font color එක change කරලා තියෙනවා. හරි. ඊටු ටික මේක ගත්තොත් මේ වචන දෙක bold කරලා italic කරලා තියෙනවා. මේ වචන තුන font color එක change කරලා තියෙනවා. සහ මේකේ alignment එක මොකද්ද? first line indentation. හරිද බලන්න first line indentation කරලා දිනවා මේ දෙක bold කරලා italic කරලා දිනවා මේ දෙක red color කරලා තියෙනවා. හරි එහෙනම් එකත් හරි වගේ. ඊට පස්සේ ඊළඟ එක you can use මෙන්න මේක මේ වාක්‍යය bold කරලා underline කරලා තියෙනවා. සහ left alignment එකක් වගේ තියෙන්නේ. හරි bold කරලා underline කරලා තියෙනවා left alignment එකක් වගේ තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ මේකෙත් left line වගේ තමයි තියෙන්නේ මේ bold කරලා italic කරලා තියෙනවා. bold කරලා italic කරලා තියෙනවා. හරි. ගොඩක් දුරට සමානයි නේද? හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් formattings කරන්න. හරි. ඉතින් ඕන දැන් formattings ටික කරා දැන් මේ කරපු වෙනස්කම් ටිකත් එක්ක මේ අලුත් ෆයිල් එකක් හැටියට සේව් කරන්නලු assignment 39 ද assignment 4 නමින් මේකනේ අපි තාම යන්නේ assignment 3 විවෘත කරලා අපි මේ formattings කරා ක්‍රියාකාරකම් රූපේ 4 ආකාරයට දැන් ඒක assignment 4 නමින් සේව් කරන්නලු අලුත් එකක් හැටියට එහෙනම් file save as browse assignment 4 හරි මේ මැසේජ් එකක් එන්නේ ළමයි මේ අර ඒ නමින්ම තව එකක් තියෙනවලු මේකයි මෙහෙම එකක් එන්නේ හරි මේ already exist කියලා කියන්නේ ඒ විදිහේ ඒ නමින් එකක් තියෙනවා කියලා කියන්නේ එතකොට ඉතින්
මේ රිප්ලේස් කියන එක දෙන්න පුළුවන්. මෙතන දුන්නාම වෙන්නේ ඒ පරණ එක අයින් වෙලා ඒක වෙනුවට මේක රිප්ලේස් වෙනවා. හරි. එහෙනම් ඉතින් කමක් නැහැ මේක රිප්ලේස් වුණාට මම yes දෙනවා. හරි. හරි. එහෙනම් assignment 4 නමින් සේව් කරා. හරි. එහෙනම් ඒකත් හරි. දැන් assignment 3 ආයෙ විවෘත කරගන්නලු. දැන් assignment 3 ආයෙ විවෘත කරගන්නලු. හරි මේ තියෙන assignment 4නේ. ඒ අපි කරපු assignment 4 ආයෙ පාරක් assignment 3 විවෘත කරගන්නලු. හරි assignment 3 හරි මේක තමයි assignment 3 හරි මොකද්ද කරන්න කියන්නේ රූපේ පහේ ආකාරයට හැඩසව් කරලා assignment 5 නමින් සේව් කරන්නලු බලන්න රූපේ පහේ මොකද්ද තියෙන්නේ කියලා හරි මෙන්න මෙතන ගත්තොත් විශේෂ වශයෙන් මෙතන මෙන්න මේක තමයි කරලා තියෙන්නේ මොකද්ද මේ hanging indentation එක කරලා තියෙනවනේ hanging indentation එක කරලා තියෙනවා හරි කීවෙනි ඡේදයටද පළවෙනි ඡේදෙට අර data කියලා තියෙන අන්න එතෙන්ට මෙන්න මේකට හරි පැරග්‍රාෆ් එකේ ඩයලොග් බොක්ස් එකේ ඉන්ඩෙන්ටේෂන් වල අර ස්පෙෂල් වල හැංගින් තෝරගන්න හැංගින් හරි ඕකේ කරනවා හරි ඕක තමයි ඉතින් කරලා තියෙන්නේ හරි එතකොට ඒක තමයි එතන මූලික වශයෙන්ම කරලා තියෙන හැංගින් ඉන්ඩෙන්ටේෂන් එක මෙතෙන්ට කරලා තියෙනවා ඒක නෝට් කරගන්න එනවා ඔයාලා මෙතන මොකක්ද තියෙන්නේ හැංගින් ඉන්ඩෙන්ටේෂන් එක නැත්නම් එල්ලෙන ආකාරයට ඉන්ඩෙන්ටේෂන් කිරීම හරි 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 එහෙනම් මේකත් ඕනනම් ටෙක්ස්ට් බොක්ස් එකට දාගන්න පුළුවන් ඉතින් හරි අවශ්‍ය නැහැ ඉතින් අපි මේක එහෙනම් සේව් කරමු assignment 5 file save as browse assignment 5 නමින් අලුත් එකක් හැටියට සේව් කරන්නයි හදන්නේ මේ එහෙනම් assignment 5 කියලා ඔන්න සේව් දෙනවා හරි ඒව එකක් තියෙනවලු කලින් මේක රිප්ලේස් කරමු ඒක වෙනුවට හරි ඔන්න එහෙනම් assignment path ඇදුවා හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඇක්ටිවිටීස් ටික අවසන් වෙන්නේ හරි එහෙනම් ඔයාලත් මේ ඇක්ටිවිටීස් කරලා මේක පුරුදු වෙන්න සහ අපි අද කතා කරේ මේ අකුරු සහ ඡේද හැඩසව් කිරීම ගැන ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඔයාලා විශේෂයෙන් මේ ඔයාලගේ පේපරේ විභාගයට එන්නේ ළමයි මේ ගොඩක් වෙලාවට මොකක් හරි මෙන්න මෙහෙම මේ මොකක් හරි මේ ලේඛනයේ කොටසක් දීලා ඒ ලේඛනයේ හිතන්නකෝ මෙන්න මේ වගේ එකක් කියලා. මොකක් හරි ලේඛනයේ කොටසක් දීලා මෙන්න මෙහෙම එක එක ෆෝමැටින්ග්ස් කරලා මොනවද මෙන්න මේ ෆෝමැටින්ග්ස් කරන්න පාවිච්චි කරන ටූල්ස් කියලා අන්න එහෙම තමයි ගොඩක් වෙලාවට අහන්නේ. හරි. නැත්තම් ෂෝට්කට් කීස් වලින් අහන්න පුළුවන් ප්‍රශ්න. නැත්තම් අර ටූල්ස් වලින් අහන්න පුළුවන්. හරි ඒක තමයි මම ඔයාලට කිව්වේ මේ පොඩි ෂෝට් නෝට් එකක් ගහන්න කියලා මේ අර ටූල්ස් ටික ඇඳලා ටූල් වල රූපේ මතක තියෙනවා. ටූල්ස් වල රූපේ ඊට පස්සේ ටූල් වලින් වෙන දේ ඊට ෂෝට් කට් කී එකක් තියෙනවනේ. ඒක අනම්මනම් එන්නේ ඒ ටික තමයි ඔයාලා දැනගෙන ඉන්න ඕන. විභාගෙට උත්තර ලියන්න. ඉතින් ඒ ටික පොඩ්ඩක් මම කියපු විදිහට ෂෝට් නෝට් එකක් ගහලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයාලට මේ වර්ඩ් ප්‍රශ්නෙට ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අද කොටස අපි මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ දවසේ මේ බුලට් සහ නම්බරින් කියන එක නැත්නම් ලැයිස්තු නිර්මාණය කියන කොටස කතා කරමු. හරි. එහෙනම් ආයුබෝවන් හැමෝටම.